ගණේ වැව පුරාණ විහාරස්ථානයේ ඉන්නේ පිටිපස්සෙන් පේන්නේ ඓතිහාසික අවුරුදු ගානක් පරණ නටබුන් ගණේ වැව පන්සල කිව්ව ගමන් මතක් වෙන්නේ කත්නෝරුවේ හාමුදුරුවෝ. ඉතින් පාන්දරම අපි ආව කොළඹ ඉඳන් කත්නෝරුවේ හාමුදුරුවන් හම්බෙන්න තෙරුවන් සරණයි හාමුදුරනේ. සරණයි බුදුසරණයි. හාමුදුරුවන්ගේ පන්සලට ආවා ගණේ වැව. බොහොම සතුටුයි. හාමුදුරුවෝ ඉන්න තැන මේ පොඩි කාලේ ඉඳන් ඉන්න තැන. හැදුණු වැඩුණු තැන මේ. හැදුණු වැඩුණු තැන. පෙන්වන්න බලන්න වටපිටාව හාමුදුරුවන් වටපිටාව පෙන්වන්න බලන්න. මේ බොහොම සතුටුයි හොඳ උදේ පාන්දර ආපු එක ගැන හම්බෙන් උනත් කමන්නේ. ප්ලෑන් කරාට හිතුවේ නෑ මෙච්චර ඉක්මනට අපි මුණ ගැහි කියලා පන්සලේ හාමුදුරුවන්ගේ. ඒක හරි. දැන් ඔය උමනාව තිබ්බනේ අර මම ඉන්න තැන බලන්න ඉන්නේ කොහෙද කැලේක ඉඳන් යන්නේ කියලා නිකරටි. මේ බොහොම මම අර එදා අපි අර වීඩියෝ එක මම පළවෙනි දවස් හම්බෙද්දී කිව්වේ මේ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමිය. යන්න පොඩ්ඩක් ඉදිරියට. මේක බලමු. මේකට කරන්ට් එක හම්බෙලා තියෙන 2014 කිව්වහම 2014 අයියේ. දැන් මේක මේ දෙමාල විහාරයක්. දෙමාල විහාරයක් කියලා කියන්නේ මේ මාල දෙකට බුදු පිළිමට පිටු නොපා යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එහෙමයි. මාර නිවෙන වටපිටාවක් හාමුදුරනේ මේ. මේ භූමිය රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියනේ. මේ මෙතනින් ඇතුළට ගිහිල්ලා එහා පැත්තේ දොරෙන් එළියට යන්න තියෙන්නේ. අර බුදු පිළිමයට පිටු නොපා යන්න තියෙන්නේ. ඔව්. මැද්දේ බුදු පිළිම තියෙනවා. එහෙමයි. එතකොට මේ තියෙන්නේ මේවා ඉතින් හොරු කඩලා දාලා තියෙන්නේ. අයියා දැකලා තියෙනවද මේ තිරිවානා ගලෙන් හදපු බුදු පිළිම? තිරිවාන දැකලා තියෙනවා. හැබැයි මේ මෑත කාලේ හදපුවා දැකලා තියෙනවා. අවුරුදු කීයක් විතර පරණ හාමුදුරේ? කොහොමත් දැන් මේ ගහකොළ දැක්කම හිතාගත්ත හැකිනේ අවුරුදු 10 ගාණක් පරණයි කියලානේ. මේ තිරිවානා ගලෙන් හදපු බුදු පිළිමයක්. එහෙමයි. මේ හිතන්නකො දැන් තිරිවානා ගලට කටුපාරක්වත් ගහන්න බෑනේ. කැඩෙනවනේ ලුණු වගේ. හැබැයි කොහොමද මේ තිරිවානා ගලේ සිවුර රැලි හැදුවේ? පුදුමාකාර ලස්සන. විශ්මිත නිර්මාණ මේවා. මේ වගේ නිර්මාණ තිබ්බ තැනක් තමයි මේ ගණේ කියලා කියන්නේ මම ඉන්න තැන. දැන් හාමුදුරන්ට මේ උරුම වෙන්න යන තැනක්ද නැත්නම් හාමුදුරුවෝ පතාගෙන ආපු තැනක්ද? සංසාරේ පතාගෙන ආපු තැනක් වාගේ. ඒ කියන්නේ මොන තරම් මේ විදේශ රටවල් වල පන්සල් වල ඉන්න කියලා කිව්වත් මොන තරම් කොළඹ පන්සල් වල ඉන්න කියලා කිව්වත් මම කොහෙ ගියත් එන්නේ ගණේ වැවට. දැන් අර වාහනේමයි යන්නෙත් තාමත් අර 65 ඩෑෂ් වාහනේමයි යන්නේ. වාහනෙත් මාරු කරන්නේ නැහැ. බණවලට සල්ලි ගන්නෙත් නැහැ. මටත් බයිනවා හාමුදුරුවොත් එක්ක යනවා කියලා හාමුදුරන්ටත් බයිනවා මාත් එක්ක යනවා කියලා. අපි මම නම් හිතන්නේ කලින් ආත්මක හාමුදුරුවෝ මම සංසාරේ හාමුදුරුවෝ මිත්‍රෙක් වෙන්නදී හාමුදුරුවෝ නැත්තම් මට මෙන්න මෙහෙම හාමුදුරුවෝ හොයාගෙන එන්න හිතන්නේ. මේකටත් මඩ ගහයි කට්ටිය හොඳයි. මගේ හිත කියන හින්දා හාමුදුරුවෝ මේ ඩුබායි ඉඳලා තකාණියක් ආපු ගමන් හාමුදුරුවෝ ළඟට ආවේ ඔයාලා. බොහොම පිං. මට පෙන්නන්න පන්සලේ ලස්සන. මේ මෙතන තියෙන්නේ මේ ආසන ඝරය. ආසන ඝරය. ඔව්. මේක බොහොම වැදගත්. බුදු පිළිම සංස්කෘතිය ලංකාවට එන්න කලින් ඔව් මිනිස්සු වැඳුම් පිදුම් කරලා තියෙන්නේ බුදුහාමුදුරු වැඩ හිටපු මේ වජ්‍රාසනය කියන එකට. එහෙමයි. මේක ගැන පොඩි විස්තරයක් තියෙනවා මේ දහම් පාසල් අවසානයේ පොතේ ගණේක ආසන ඝරය කියලා. ආසන ඝර ලංකාවේ 5යි තියෙන එකක් තමයි මෙතන තියෙන්නේ. එහෙමයි හාමුදුරුවෝ. එතකොට දැන් මේ වගේ තැනක ඉඳන් අපිටත් නිමෙන්න පුළුවන් නම් එච්චරයි. දැන් ගොඩක් තරුණ පිරිස බණහනවා. TikTok එකේ කත්නෝරුවේ හාමුදුරුවෝ, Facebook එකේ කත්නෝරුවේ හාමුදුරුවෝ උදේට දවල්ට රැයට දවස ආරම්භ කරන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ දහම් පදයක්, වචන ටිකක් කිහිපයක්. සමහරකට අහඹුවක් විතර අපිට මුණ ගැහෙන්නේ ඒක. හැබැයි ජීවිතේට අපි ගලප ගන්නවා හාමුදුරුවෝ. පැහැදිලිවම. WhatsApp එකේ ස්ටේටස් එකක් වෙන්න පුළුවන්. හාමුදුරුවෝ උදේ පාන්දර දකින්නවා. කොහෙන් හරි කොල්ල කෙල්ල දකින්නවා. කොල්ල කෙල්ල හිත නිමෙන්න. මේ මොකද්ද මේ හැදෙන්නේ? මේ තමයි හිත නිමන්න හදන්නේ. මේ තමයි හිත නිමන්න. මෙන්න හිත නිමන්න හදන තැන. අපිත් එන තැන. ඉස්සරහට ලස්සන පරිසරයක් වටපිටාවක්. මේ වටපිටාවේ හාමුදුරුවන්ට සිහිනයක් තියෙනවා. ධර්මය බෙදන්න හාමුදුරුවන්ගේ වටපිටාවට මේ පැත්තම පෝෂණය කරන්න දහමේ. මේක එකම බලාපොරොත්තුව තමයි තියෙන්නයි මේ හදන බණ මඩුව. මේකේ පොඩි කතන්දරයක් තියෙනවා කියලා කියන්නම්. දැන් අවුරුද්දකට විතර කලින් වෙසක් පොයට සිල් ගන්න බණ අහන්න 500ක් 1000ක් විතර ආවා. එදා වැස්ස මිනිස්සුන්ට ඉඳ ගන්න තැනක් නැහැ. පන්සලේ බණ මඩුවක් නැති හින්දා. ඔව්. ඊට පස්සේ බණ මඩුව හදන්න යොදාගත්තා. මේක 1500කට ඉඳ ගන්න. ඔව්. 1500කට මේක ඉඳ ගන්න පුළුවන් විදියට හදන්නේ වැසිකිලි කැසිකිලි টয়ලට් පද්ධති. ඔව්. කුස්සී නවතින්න සේරමත් එක්ක මේක හදන්නේ. දැන් කට්ටිය මගෙන් අහන එකක් තමයි ඇයි හාමුදුරනේ මේක ඉක්මනට හදන්නේ? දැන් අපිට මේක මාසෙන් හදලා ඉවර කරන්න පුළුවන්. පුළුවන්. මේක මාසයක් යන්නේ හාමුදුරනේ. මොකද මේක හාමුදුරුවන්ගේ හයියෙන් මං හිතන්නේ කවුරුත් දන්නේ නැහැ මේ දේවල්. නෑ මේ බණ මඩුව හදනවා කියලා කවුරු නොදැන ගන්නත් හේතුවක් තියෙනවා. මම මේ වෙනකම් Facebook එකේවත් පෝස්ට් එකක්වත් දාලා නැහැ. මමයි කිව්වේ මම හොයාගෙන යනවා කියලා හාමුදුරනේ. මමයි කිව්වේ මට මේක පෙන්වන්න දෙන්න කියලා හාමුදුරනේ. බල කරපු නිසා හාමුදුරුවෝ අවස්ථාව දුන්නා. එහෙම දැම්මේ නැත්නම්
ඇත්තේ කොල්ලෝ කෙල්ලෝ අයියේ බනහනවනේ. උන්ගේ හිතු සිතුවිලි ටිකක් අමුතුයිනේ නේ. දෙපැත්තට දෝලණය වෙනවා. බැරි වෙලාවත් කොල්ලොන්ට හිතුනොත් එහෙම මේ හාමුදුරුවොත් මෙන්න බණ කියන්න පටන් ගත්තා විතරයි එක එක ඒවා හදන්න පටන් ගත්තා වචනයක් තියෙනවා පව පුරව ගන්න එපායි වචනේ කමෙන්ට් කරන්නත් එපා සම්මා කන්ස්ට්‍රක්ෂන් කියන්න එපා හැම ස්වාමීන් වහන්සේ නමක්ම හැම හාමුදුරු කෙනෙක්ම කරන්නේ සංසාරේ පැවරිච්ච වගකීම කියලා මම හිතන්නේ තමන්ට ශාසනය වෙනුවෙන් කරන්න තියෙන වගකීම ඒ කාලයත් එක්ක කරන්න තියෙන වගකීම හාමුදුරුවන්ගේ කාලේ එළබිලා තියෙන්නේ මම නම් හිතන්නේ මේ බණ මඩුව මෙතන හැදලා ඉවරුනහම මේකේ තරුණයෝ 1000ක් 1500ක් ඉඳගෙන සිල් ගනි එහෙම මේ දෙපැත්තේ හදන්නේ සක්මන් මමත් පිං මේ වැඩ නවත්තලා තියෙන්නේ ඇයි වහලේ ගහ ගන්න සල්ලි නැහැ හැබැයි වහලේ ගන්න මාසෙයි යන්නේ මේක ගහලා ඉවර කරමු ඉතින් මේ හැබැයි මේක වහලේ ගැහුවත් නොගැහුවත් මගේ ජීවිතේටවත් මං සල්ලි එකතු කරන වැඩේට යන්නේ මොකද අපිට ඉස්සර වගේ වැඩ කරන්න බෑ අර ඕන එකක් වුණාවි කියලා හිතාගෙන වැඩ කරන්න බෑ ඒ හිත පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනේ ඒව බිඳුනොත් එහෙම අපි කාටද බණ කියන්නේ මෙතන ගෙන්න ගන්න පිරිසක් ඉතුරු කරගන්න එහෙමයි ඒ හින්දා ලබන වෙසක් පොයට මේ ධර්මශාලාව ඇතුලේ තරුණයෝ 1000ක් ඉඳගෙන සිල් ගන්න එකම බලාපොරොත්තු මාත් වෙනවා අනිවාර්යෙන්ම මේක හදන්න මාසයක්වත් යන්නේ නැහැ හැමෝටම අපේ කොට්ටේ එකතු වුණා නම් පැහැදිලිව ලෝකේ පුරාම ඉන්න දහම අහන්නාස දහම බෙදන්නාස තමන් ඉන්න තැන ඉඳන් ඒක කරන්න පුළුවන් කියන දන්න මේ වෙලාවේ තාක්ෂණයත් එක්ක එකතු වෙලා ඉන්න ජංගම දුරකථනය අතේ තියාගෙන මේ දශකයේ නැත්තම් මේ වකවානුවේ ඉතිහාසය වෙනස් කරන්න අපිට පුළුවන්කම තියෙනවා ධර්මය වගා කරලා ධර්මයේ පතුරලාමද. ඒකට එකතු වෙන්න තරුණ ජවයේ අපිත් එක්ක එකතු වෙන්න තරුණයෝ අපිත් එක්ක එකතු වෙන්න හාමුදුරුවෝ හරි තරුණයි ඒ වගේම හරි දක්ෂයි අපිට බය වෙන්න දෙයක් නෑ අපේ ශාසනය ගැන හාමුදුරනේ අපි මේ ශාසනය ගොඩනගමු අපේ උදව්ව දෙනවා ශාසනය ගොඩනගන්න හාමුදුරන්ට. බොහොම පිං කිසිම ලාභ ප්‍රයෝජනයක් හාමුදුරුවන්ට අරන් යන්න දෙයක් නැහැ මේ හාමුදුරුවෝ පුංචි කාලේ ඉඳන් හිටපු පන්සල. ඒතකොට මේ පන්සලට හාමුදුරුවෝ දෙන්නයි යන්නේ රහත් වහන්සේලා හිටපු පන්සල. පැහැදිලිව. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් කට්ටිය කියනෝනේ හාමුදුරුවෝ ඇයි මේක දාන්න නැත්තේ Facebook එකේ ඔබ වහන්සේගේ බණ අහන පිටරට තරුණ තරුණියෝ දායක මහත්තුරුත් එක්ක ඕක සතියෙන් හැදි හැයි. එකක්. අරමුණ තමයි බණ මඩු හදන්න බණ කියන්නේ නැහැ. භෞතික දේවල් ගොඩ නගන්න බණ කියන්නේ නැහැ. එහෙම කිව්වනම් තරුණියෝ මොකෙක් ඉක්මනට වැළඳ ගන්නෙත් නැහැ. මේ ධර්මය කියලා කියන්නේ විශ්වයේ තියෙන ආනුභාවයත් එක්ක මිනිස්සුන්ගේ හිත්වලට කාවදින එක. එහෙමයි. බණ කියනවා නම් ඒක මිනිස්සුන්ට බණ කියනවා මිනිස්සුන්ගේ හිත් හදන්න බණ කියන්නේ බණ මඩු හදන්න නෙමෙයි. ඒක වරද්දවා තේරුම් ගන්න එපා. කොළඹ ඉඳලා කිලෝමීටර් නිකවැරටියෙන් 120ක් විතර තියෙනවා. නිකවැරටි ටවුන් එකෙන් නිකවැරටි ටවුන් එකෙන් ඔතන ඇලවක හන්දියෙන් ඇතුළට එන්න පුළුවන් බස් ඩිපෝ ගාවින්. එහෙමයි. අනුරාධපුර පාරේ පාදනීය හන්දිය පහු කරලා අනුරාධපුර පැත්තට කිලෝමීටර් 13ක් විතර යනකොට තියෙනවා CBC හන්දිය කියලා. එහෙමයි. එතෙන්ට කියන නුගවැල හන්දිය. බලලා යුද හමුදා කඳවුර පාරේ ඇලවක පාරේ එකක්. එහෙමයි. 1 කිලෝමීටර් 5ක් යනකොට තියෙනවා සියඹලෑව හන්දිය කියලා. එහෙමයි. එතනින් වමට කිලෝමීටර් 3යි බෝඩ් එකක් තියෙනවා ගණේව පුරාණ විහාරය කියලා. එතකොට තමයි මේ අපේ පන්සල හම්බෙන්නේ. වෙන්න පුළුවන් කරන්න පුළුවන් දේ වුණා නම් ඇති. බැරි වැඩ ඕනේ නැහැ. Tamanට පුළුවන් දේ කරන්න. මං මෙච්චර කාලයකට දහම පැතුරුවට දහමේ පතුරවන්න උදව් කරාට මට බැරි වුණා ප්‍රැක්ටිකලි තැනකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න ශාසනය වෙනුවෙන්. අද ඒ අවස්ථාව ලැබුණා. ඔබ වහන්සේට පින් මට මේ අවස්ථාව මේක ප්‍රචාරය කරන්න දුන්නට මේ අවස්ථාව. බොහොම පින් මම කියන්නත් කලින් මේ මම ආරාධනා කරේ අනුරාධපුර යන ගමන් එන්න පන්සලට එන්න බත් ටිකක් කාලේ යන්න එන්න. රුවන්වැලි සෑයට යන්න එන කාලයක් තිස්සේ දැන් මට යන්න බැරුව ගියා ප්ලෑන් කරාට. දැන් ඔන්න මේ අවස්ථාවත් එක්ක හොඳ වැඩක් කරගෙන හාමුදුරුවෝ දකින්නත් පුළුවන්කම ලැබුණා. හැබැයි හීනකින්වත් හිතුවේ නැහැ හාමුදුරුවෝ ඉන්නේ මේ වගේ තැනක කියලා. ලෝකේ ටෙරාකොටා සම්ප්‍රදාය කියලා කියන්නේ බොහොම පරණ සම්ප්‍රදායක්. එතකොට ඔය ටෙරාකොටා සම්ප්‍රදායේ දේවල් තමයි රැකිලා පරිස්සම් වෙලා තියෙන්නේ පිත්තල යකඩවලට වඩා. එහෙමයි. මේ තියෙන්නේ ලෝකේ පළවෙනි මේ විශාලතම බුදු පිළිම ටෙරාකොටා සම්ප්‍රදාය. එහෙමයි. ටෙරාකොටා කියලා කියන්නේ මැට්ටෙන් පුච්චලා හදපු. එහෙමයි. මේ නිර්මාණය කරේ මගේ ගුරුවරයෙක් තමයි ලෝක පූජිත කලාශූරී හාතිගම්මන උත්තරානන්ද ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ. මගේ ලොකු හාමුදුරුවෝ ගලපිටියාගම විමල වජිරවංශ නායක හාරෝ අපේ ගුරු හාමුදුරුවෝ ගලපිටියාගම විමලම් අනුනායක හාමුදුරුවෝ. උන්වහන්සේලාද පන්සලේ නෑ පින්කම් වලට වැඩලා. උන්වහන්සේලාගේ උත්සාහය මහන්සියෙන් තමයි මේ සියල්ල ගොඩ නැගුණේ. හරිම අලංකාරයි. පිළිමේ හරි විශේෂයි. මොකද මැට්ටෙන් පුච්චලා හදලා තින්ත පෙදක්වත් ආලේපනය කරන්න නැතුව තියෙන මේ ලෝකේ තියෙන එකම බුදු පිළිම ටෙරාකොටා සම්ප්‍රදාය. එහෙමයි හාමුදුරනේ. පුදුම විචිත්‍රයක් තියෙන්නේ. දැන් ඔය කට්ටිය අහනවා මේ පැච් මකන්න බැරිද කියලා. අපේ හාමුදුරුවන්ගේ ජර්මනි මේ කලා හාමුදුරුවෝ විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් ආවා. නමුත් මේ සම්ප්‍රදායේ පිළිමවල මෙහෙම තියෙන්න ඕනේ. එහෙමයි හාමුදුරනේ. ඒක හරි රෝ. ඒ රෝ එක ලස්සන. ඒක එහෙම තියෙන්න ඕනේ. ඒ නැචරල් බියුටි එකක් තියෙනවා. ටෙරාකොටා සම්ප්‍රදායේ පිළිමයකට
ආවේනිකත්වෙ නැති වෙනවනේ නැත්තම්. හාමුදුරුවෝ මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගොඩ නැගිලි, මේ ඉදිකිරීම, බුදු පිළිම, මේ අලංකාරයත් එක්කම මානසික ගුණ වගාව කොහොමද හාමුදුරුවෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ? තරුණ තරුණියන්ට මේ ධර්මශාලාව හදලා මේ ධර්ම දේශනා මේ හැම දෙයකම ප්‍රතිඵල හාමුදුරුවෝ නෙලනවා ඉක්මනින්ම. මට ඒක දැනෙනවා. ශාසනය වෙනුවෙන්. ශාසනය වෙනුවෙන්. හාමුදුරුවෝ මම දන්නවා තාමත් පදින්න අර වාහනේ TikTok වීඩියෝ වල දකින්නවා මං හිතන්නේ මේ වෙද්දි Range Rover එකක් පදින්න පුළුවන්. එච්චරටම මේ මිනිස්සු කතා කරනවා මම දන්නවා. මට පෞද්ගලිකව කතා කරලා හාමුදුරුවන්ගේ නම්බර ඉල්ලන මිනිස්සු ඉන්නවා. එච්චරටම හාමුදුරුවන්ට මේ වෙලාවේ ඉල්ලුම තියෙනවා. ඒත් පදින්න අර වාහනේ හාමුදුරුවෝ දැන් අපි මේ පන්සලට ඇවිල්ලා උදේ හාමුදුරුවෝ විනාඩි 10ක් 15ක් යද්දි පන්සලට වැඩි. ඒ වැඩි ඒ කියන්නේ TikTok එකේ දකින්න ජීවිතේ අපි හාමුදුරුවෝ දකින්නේ මෙන්න මේ වගේ හිමිනමක් විදියට ඒකමයි ඇත්ත ජීවිතේ. වාහනයක් දෙන්න හැදුවා එක්කනේ. මම කිව්වා මේ අපේ පැත්තේ අර වතුර ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඔව්. මේ මිනිස්සු වතුර බොණ්ඩ ෆිල්ටර් එකට යනවා කිලෝමීටර් 4ක් විතර එහාට. එහෙමයි. පුළුවන් නම් ලොකු වතුර ෆිල්ටරයක් ගහලා දෙන්න කියලා අපේ ගමේ කට්ටියට හොඳ වතුර ටිකක් ගහමුකෝ අපි. වැඩේ කරේ මං හිතන්නේ. ඉක්මනින්ම වෙයි. ඔව් බොහොම ඉක්මනට වෙයි. නියමයි. මේ පැත්තේ ගම්වල තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්න මොනවද හාමුදුරනේ? හාමුදුරන්ට ප්ලෑන් එකක් තියෙනවද මේ හෙට ලංකාව වටෙන්ම තරුණ තරුණියෝ ලංකාව වටේ ඉක්මනින් ගෙන්නන්න? ඒ කියන්නේ අර පැහැදීමක් තියෙනකොට ගෙන්න ගන්න හරි පහසුයිනේ. බෝමලුවට යන්න? බෝමලුවට. බොහෝ පිරිසක් එයි. බොහෝ තරුණ පිරිසක් ඇවිල්ලා මෙතන අපිට තියෙන ලොකු ප්‍රශ්න දෙකක් නේ. ලොකු ඉඩ කඩන්නේ. ලොකු ඉඩ කම අක්කර 80ක් විතර පන්සල තියෙනවා. තියෙන සමාජයේ තියෙන ලොකු ඛේදවාචක දෙකයි මම දන්න විදිහට තියෙන්නේ. එකක් මද්ද්‍රව්‍ය අනිත් එක පෞල් ප්‍රශ්න. එහෙමයි හාමුදුරුවෝ. වෙන මොනවද තියෙන්නේ? එකක් මද්ද්‍රව්‍ය එහෙමයි හාමුදුරුවෝ. අනිත් එක පෞල් ප්‍රශ්න. ඔය දෙක දන්වැල්ලේ පුරුක් වලට වඩා අර ගහට පොත්තට ගහ වගේ දැන පැටලෙනවා. එකටමයි තියෙන්නේ. ඔය දෙකට එකම විසඳුම තමයි මේ නිමෙන්ඩ අනෙකට ඉවසන්න අනෙකා ගරු කරන්න තේරුම් ගන්න අම්මට තාත්තට සලකන්න වෛරය ක්‍රෝධය ක්‍රේන්තිය නැති වෙන්න මේ ටික නැති කරලා මේ අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරුණයෝ ටිකක් හදපුවාම ආය තරුණයෝ කිසි කෙනෙකුට අවියක් ආයුධයක් උස්සන්නේ අවශ්‍ය නැහැ. ආය මේකේ දහම ඇති මද්ද්‍රව්‍ය වලට එක හෙල්මට් පරක්වත් කොල්ලෙක් කාටවත් ආය ජීවිතේ ගහන එකක් නැහැ. ඔළුව පාත් කරලා වැඩියෙන් පුළුවන් තරම් ධර්මයේ වපුරුනේ හාමුදුරුවෝ. වපුරමු ගාර වෝචනි වාතෝචනි අනුන්ට ගරු කරන්න පුරුදු වෙන සමාජයක් වෛර නැති සමාජයක් හැදුනහම හිතරත් සතුටුයි. එච්චරයි. නිවනත් අත ළඟයි. නිවනත් අත ළඟයි. හාමුදුරනේ මේක අපි හදනවා මාසයක් දෙයන්නේ දෙකක් දෙයන්නේ කෙටි කාලයක් ඇතුළත මේක හදනවා මේ බෝකොළ වලට අරුතක් එකතු කරන්න පුළුවන් මම හිතන්නේ හාමුදුරනේ මෙන්න මේ ඉදිරියේ තැනෙන මෙන්න මේ බණ මඩුව එහෙම නැත්නම් ධර්මශාලාව අපි හෙටනේ මම මැරෙයි ඔයා මැරෙන්නත් පුළුවන් අනිවාර්යෙන් නිසක වශයෙන් මේවා පුද්ගලික දේවල් නේ මේ සාසනික දේවල් මේවා සාසනයට අයිති දේවල් මේවා මිනිස්සුන්ට අයිති දේවල් ඇවිල්ලා ළමයි දහම් පාසල් ළමයි ඉගෙන ගන්නේ මේක ඇතුලේ මෙතනට ආවට පස්සේ වෙනස්කම් කරන්නේ නැහැ ඔයා පොඩි පවුලක ළමයෙක්ද ඔයා ඔයාට සල්ලි තියනවද ඔයා මේ අහවලාගේ කෙනාද එහෙම නෙමෙයි හැම කෙනෙක්ටම විවෘත වෙන තැනක් අපි මං හිතන්නේ මේ ಜಾති ආගම් භේදයක් නැතුව මිනිස්සු වෙයි මෙතනට ඔයාගනේ දැනටත් මිනිස්සු ආගම් භේදයකින් තොර වෙනවා මුස්ලිම් මිනිස් පින්නතුන් වෙනවා කතෝලික පින්නතුන් වෙනවා හරියට දැනටත් ඇවිල්ලා බණ අහනවා එහෙම ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට මේක හැදුනහම බය වෙන්න දෙයක් නැහැ ඇවිල්ලා ඇඳිවත්ත පිටින් ඇවිල්ලා කෑම ටික කාලා නාගෙන ඉඳගෙන ඉඳලා බණක් භාවනාවක් කරලා බණ ටිකක් අහලා හිතේ තියෙන ප්‍රශ්නයක් විසඳගෙන යන්න පුළුවන්. නිකවැරටියාවට. එහෙම නැත්නම් මේ ගමේ මේ අවට පිටාව ඉන්න කට්ටිය දන්නවද හාමුදුරුවෝ මෙහෙම ජීවිතයක් ගත කරන්න කියලා? බහුතරයක් නිකවැරටි කට්ටිය දන්නෙත් නෑ මේ හාමුදුරුවෝ මෙහෙද ඉන්නේ කියලා. නිවෙන්න ඕන නම් මෙතනට එන්න, හොයාගෙන එන්න ඕනේ තැන. හාමුදුරුවෝ හොයාගෙන ආවා. හාමුදුරුවෝ ඉන්න විදිය දැක්කා. ඔයාලටත් ආරාධනා කරනවා. කත්නෝරුවේ හාමුදුරුවෝ මම හිතන විදිහට 1000කට නෙමෙයි මෙතන තව අවුරුදු 2-3ක් යද්දී ඕගොල්ලගේ හයියෙන් ඕගොල්ලගේ ශක්තියෙන් අපේ එකමුතුකමෙන් මේ පුණ්‍ය භූමියේ මේ ඓතිහාසික පුරා භූමියේ පුරා වස්තු රැසක් තියෙනවා හමුදුර ගොඩක් තියෙනවා ගොඩ තව ඇතුලේ කිලෝමීටරයක් තව ඇතුලේ තියෙන වැව් පොකුණු තියෙනවා ඇවිදින්න පුළුවන් අපි යමු වෙලාවක අනිවාර්යෙන්ම මේක වටේ මට ගිහිල්ලා ලස්සන අපි ඉස්සන බ්ලොග් එකක් ගන්න ඕන පුංචි වැඩ ටිකක් තියෙන්නේ වැඩ ටික කරපු ඇතුළේ වෙන්න කියලා එද්දී හමුදා කැම්ප් ආමි කැම්ප් සිවිල් ආරක්ෂක කඳවුරුත් බර ගානක් මම පාස් කරගෙන ආවා සමහරක් විට අයියලා දන්නෙත් නැතුව ඇති අපේ මහත්තුරු දන්නෙත් නැතුව ඇති කත්නෝරුවේ හමුදුරගේ පන්සල තියෙන්නේ මේ ඕගොල්ලෝගේ අසල වටපිටාවේ කියලා එන්න සපෝට් එක දෙන්න ඕගොල්ලෝගේ සපෝට් එක අවශ්‍යයි ඕගොල්ලෝගේ සපෝට් එකට පුළුවන් මෙන්න මේ ඕගොල්ලෝගේ සහයෝගයට පුළුවන් මෙන්න මේ ධර්මශාලාව බණ මඩුව හැමෝටම තිල්න කරන්න හැමෝටම විවෘත කරන්න මේක මෙසේ ධර්මශාලාවක් නෙමෙයි රටක් ජාතියක් නිවන කත්නෝරුවේ හාමුදුරුවන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් කාටවත් මේ සෙල්ලම් කරන්න සෙල්ලමක් නෙමෙයි මෙතන වෙන්නේ අපේ දායක සභාවේ දායක මහත්තුරුන්ගේ මැදිහත් වීමෙන් තමයි මේ කටයුතු 100%ක් හාමුදුරුවෝ
පෙනෙන්නෙත් නෑ මේක ලයිව් දදා හාමුදුරුවෝ කරන්නෙත් නෑ කියලා මම දන්නවා. නෑ. වීඩියෝ දදා කරන්න හාමුදුරන්ට වෙලාවකුත් නෑ කියලා මම මේ දන්නවා. සියලු කටයුතු කරන්නේ දායක සභාව. මම කරන්නේ අර කවුරු ආපුවම මේක කරලා දෙන්න කියලා. හාමුදුරන්ට තියෙන ප්‍රසිද්ධිය හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ නෑ කියලාත් මම දන්නවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මම ඒකයි හොයාගෙන ආවේ. ඉතින් එකතු වෙන්න මේ වෑයම ධර්මය බෙදන්න එන්න මෙතනට ධර්මය බෙදන්න. එක ගඩොලකින් හරි නෙවෙයි. ගඩොල් වැඩක් නැහැ. බ්ලොග් ගල් වැඩක් නැහැ. එන්න ඇවිල්ලා බලන්න කරන්න පුළුවන් දේ කරන්න මේක ඉවරයක් කරමු. ඊට පස්සේ සරණයි බුදු සරණයි. බුදු සරණයි.